ලෝකයේ දරුණුම අපරාධ කල්ලියේ නායකයා එල් මෙන්චෝ තමයි මේ ඉන්නේ. මෙයා මෙක්සිකෝවේ ඉන්න තැන කියනවා නම් කියන කෙනාට ඇමරිකන් ඩොලර් මිලියන 15ක් දෙනවා කියලා ඇමරිකාවේ නිවේදනය කරලා තිබ්බා. ඇමරිකාවේ ඔත්තු සේවය කොමාරි මොහු ඉන්න තැන දැනගෙන මෙක්සිකෝවේ රජයට මේ ගැන දැනුම් දුන්නා. මෙක්සිකන් හමුදාව මෙයාව වටලලා වෙඩි තිබ්බා. ප්‍රහාර දියත් කළා. එතනින් තුවාල වුණ එල් මෙන්චෝ හෙලිකොප්ටරෙන් පැනලා යද්දී අහසේදීම මිය ගියා. ඇමරිකාවටත් යුරෝපයටත් ආසියාවටත් මුළු ලෝකෙටම වගේ වැඩිපුරම මද්‍රව්‍ය අලෙවි කරේ මෙයා තමයි. මද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ රජෙක් වගේ තමා හිටියේ. අතිනවීන අවිආයුධ වෙඩිඩම දින රථ රොකට් ලෝන්චර් පවා මෙයා ළඟ තියෙනවා. රජෙක් වගේ හිටපු එල් මෙන්චෝ මැරුව නිසා එයාගේ කණ්ඩායම් දැන් මෙක්සිකෝව ලේවිලක් කරන්න යන්නේ. එල් මෙන්චෝගේ සහෝදරයෝයි දරුවයි අත්අඩංගුවට පත් වෙලා ඉන්න හින්දා දැන් මේ කණ්ඩායම් මෙහෙවන්න කවුරුත් නැහැ. ඔවුන් නගරවල තියෙන බස් ගිනි තියමින් මිනිසුන්ට වෙඩි තියමින් එකම ලේබිලක් කරන්න යන්නේ. අද දහවල් 2න් පස්සේ දකින කෙනාට වෙඩි තියනවා කියලා රතු නිවේදනයකුත් දීලා දැන් මෙන්චෝගේ ගෝලයෝ පිස්සුවෙන් වගේ නගර ගිනි තියනවා. මහා මාර්ග අවහිර කරනවා. එමදියට ගුවන් තොටුපළවලටත් ගිහින් වෙඩි තියනවා. ට්‍රක් රථ බස් රථ ගිනි තියනවා. මරණ බයේ මිනිස්සු කෑ ගහමින් එහෙ මෙහෙ දුවනවා. කලින් පොලිස් නිලධාරියෙක් වෙලා හිටපු මේ එල් මෙන්චෝ පස්සේ ලෝකයේ දරුණු මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන මිනිස්සයා බවට පත් වුණා. දැන් මේ කරන මහා අපරාධ ජාලයට අයිතිකාරයෙක් නැහැ. ඊළඟට වෙන්නේ මොකක්ද කියලා කාටවත් හිතා ගන්න බෑ. ඊළඟ මත්ද්‍රව්‍ය රජා වෙන්න තවත් කල්ලි දහස් ගණනක් එකිනෙකා මරා ගනීවි. මෙක්සිකානු රජයටවත් ඒ වළක්වන්න නොහැකි වේවි.